ඔන්න ඉතින් සුබම සුබ දවසක් කියලා ඔයාලව අදත් අපි කුකින් මගේ YouTube channel එකට හරිම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරගෙන එන්නේ sausages panis ගෙදරම හදාගන්න විදිය. හරිම ලේසි ක්‍රමයකට. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි බලමු අපිට මොනවද ඕන කරන්නේ කියලා. ඉතින් අපිට sausages panis ටික හදාගන්න මෙන්න මේ දේවල් තමයි වමනා කරන්නේ. බිත්තර ගෙඩියක්, පාන් පිටි 250ක්, ඒ වගේම සීනි ග්‍රෑම් 25ක්. එතකොට මෙතන තියෙන්නේ සුදු කිරි මේක රස්නේ ටිකක්. මද රස්නේ කිරි මිලිලීටර 110ක්. ඒ වගේම බටර් ග්‍රෑම් 25ක්. මේක මම හොඳට මෙල්ට් කරලා අරගෙන තියෙන්නේ. ඒ වගේම ඊස් ග්‍රෑම් 5ක්. sausages මෙතන මම 6ක් අරගෙන තියෙනවා. ඉතින් මේ sausages panis එක හදාගන්න අපි ඉස්සර වෙලාම කරන්න ඕනේ මෙන්න මේ මද රස්නේ කිරි ටිකට ඊස් ග්‍රෑම් 50 දානවා. ඊට පස්සේ අපි ගත්ත සීනි ග්‍රෑම් 25න් සීනි හැඳි 2ක් විතරත් මේකට දාගන්නවා. ටිකක් කලවම් කරලා වහලා පැත්තකින් තියනවා විනාඩි 5ක් විතර. ඊළඟට අපි කරන්න ඕනේ මේ තියෙන අපි ගත්ත පිටි ටික. පාන් පිටි. ඒකට දාගන්නවා ඊටු සීනි ටික. අපි මෙල්ට් කරගත්ත බටර් ටික. ඊට පස්සේ බිත්තරි. මේ අන්තිමට දාගන්නවා ඒකට ඊස් ටික. ඉතින් මේක දැන් මේ හොඳට පිපිලා තියෙන්නේ. ඉතින් අපි ඒ ටිකත් මේකට දාගන්නවා. ඉතින් අපිට තියෙන මේක හොඳට කලවම් කරගන්න. ඉතර වෙලාම ඉතින් මම හැන්දෙන් මේක හොඳට කලවම් කරගන්නවා. ඉතින් අපි දැන් මේකට දාගත්ත සේරම දේවල් හොඳට කලවම් වෙලා තියෙන්නේ. ඉතින් මම දැන් අත සෝදගෙන මේක අතින් හොඳට අනා ගන්නවා. ඉතින් මේක තාමත් තෙත ගතිය හොඳටම. ඉතින් මම මේකට මේ අතට තෙල් චුට්ටක් ගියද ගන්නවා. ඊගෙන මේක හොඳට අනා ගන්නවා. සාමාන්‍යයෙන් විනාඩි 10ක් විතර මේක අපි හොඳට අනා ගන්න ඕනේ. ඔයාලා අනද්දි මේක චුට්ටක් ඉතින් ඉඩ ඇති වාජනයක් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට විනාඩි 10ක් විතර අනද්දි මෙන්න මේ විදිහට අතේ ගෑවෙන්නේ නැති පදම එනවා. ඉතින් ඊට පස්සේ මම කරන්නේ පොල් තෙල් ටිකක් අතට අරගෙන වාජනේ පිටි මූලිය වටේට හොඳට ගා ගන්නවා. මේ විදිහට. ගාලා මේක තව විනාඩි 15ක් විතර වගේ වාලා තියෙනවා. මානේ මේ පිටි මූලිය අපි අනලා විනාඩි 15ක් 20ක් විතර පිපෙන්න තියෙන්න ඕනේ. ඉතින් මම මේක ගන්නේ විනාඩි 10න්. ඉතින් මෙන්න මේ ගානට පිපිලා තියෙනවා. මේ ඉතින් අපි බලමු දැන් කොහොමද sausages panis ටික හදාගන්නේ කියලා. මෙන්න මේ වගේ මම ලෑල්ලක් ගත්තා. ඒකට මම තෙල් ටිකක් ඉහද ගන්නවා. මේ පිටි මූලිය මෙන්න මේ විදිහට අරගෙන මේක ටිකක් හොඳට තුනී කරගන්නවා. මෙන්න මේ විදිහට ඉතින් හොඳට තුනී කරගන්නවා. මේක පිපුණාට පස්සේ අතේ පොඩ්ඩක්වත් පිටි ගෑවෙන්නේ නැහැ. ඔන්නම තුනී කරගත්තා. ඊට පස්සේ මම පිහි අරගෙන මෙන්න තීරු වලට කපා ගන්නවා. ඔන්න ඔය විදිහට. ඉතින් මේක හොඳට කැපුණා මේ මෙන්න මෙහෙම ගැලවිලා එනවා.
ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට අතින් චූට්ටක් විතර දිග අරගෙන ඉතින් මේ සොසේජස් මම හොඳට නටන උණු වතුරේ තම්බලා තමයි ගත්තේ. සොසේජස් කරලක් අරගෙන මෙන්න මේ විදිහට තියෙනවා. ටිකක් එළියට හිටින්න. සොසේජස් කරලා වටෙන් 4 පාරක් විතර හොඳට කරකවන්න ඕනේ. කරකවලා ඉවර වෙලා අන්තිම හරියෙන් හොඳට තද කරගන්න ඕනේ. ඉතින් ඔය විදිහට මම සොසේජස් කරල් 4ම හදාගත්තා. ඉතින් මේක හදාගන්න හරිම ලේසියි අමාරු නෑ. ඉතින් මෙන්න මේ විදිහට පන් ටික ඔක්කොම හදාගත්තා. ඉතින් මම මෙතන අපි කරන්නේ මේ බිත්තර සාරු ටික මෙන්න මේ විදිහට උඩින් හොඳට ගානවා. ඉතින් මේක හරි ඉක්මනට හදාගන්න පුළුවන්. හරිම ලේසි. ඉතින් කඩෙන් ගිනි ගණන් දීලා ගන්නවට වඩා ගෙදරම ඊටාම් පිරිසිදුව බඩ පිරෙන්න පොඩ්ඩන්ට කන්න පොඩ්ඩන්ට වගේම ලොක්කන්ටත් කන්න ඉතින් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ඕනනම් මේක තව විනාඩි 10ක් විතර වහලා තියලා බේක් කරගන්න. ඉතින් මේ තියෙන අපි හදාගත්ත සොසේජස් බන්ස් ටික ඉතින් මම මේක එයා ෆ්‍රයි එකේ හදන්නේ. ඉතින් දැන් මම මේක එයා ෆ්‍රයි එක ඔන් කරගන්න තමයි හදන්නේ. මම මේක දාන්නේ බන්. කියන්නේ මෙන්න මේකට අර ස්පන්චි වගේ තියෙන්නේ. ඒකට දානවා සෙල්සියස් මම දානවා 190ට 190ට ටයිමින් එක තියෙනවා විනාඩි 15ක්. ඉතින් ඔන්න ඔය විදිහට. ඉතින් මේ තමයි අපි හදාගත්ත සොසේජස් ටිකේ ෆයිනල් ලුක් එක. ඉතින් එහෙනම් තාම අල්ලන්න බෑ රස්නේ ළමයි. හොඳට බේක් වෙලා තියෙන්නේ මේ සොසේජස් එක. හොඳට ෆ්‍රයි වෙලා මේ අපි අනික මේක හොඳට තම්බලත් ගත්තේ. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත සොසේජස් බන්ස් ටික. ඉතින් මේ හරි ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තාම රස්නේ මොකද මොනිය. මෙතන තුල හොඳට පෙපේ ඇවිල්ලා තියෙනවා. ඉතින් අතරම රසය අර ඔක්කොම මික්ස් කරන් බිත්තර එක්ස්ට්‍රා ඒ දේවල් හොඳට එකතු වෙලා කිරි මාරම රසයි බන් එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ පුංචි පුංචි රෙසිපි හරි ඉක්මනට පහසුම ක්‍රමයට හදන්න ගෙදරදී. හරිම ආදරෙන් ආරාධනා කරනවා ඔයා මගේ channel එකට අලුත් නම් මම subscribe කරලා bell icon එකත් ඔබාගෙන යන්න. ඉතින් එහෙනම් ආයෙමත් මේ වගේ හරිම ලේසි රෙසිපි එකකින් ඔයාලා ගාවට එන්න බලාපොරොත්තු වෙමින් අදට මම නවතිනවා. ඔයාලා සියලු දෙනාටම සුබම සුබ දවසක්.